day, good morning. මට අද කියන්න ඕනේ මගේ අම්මා මේ දවස්වල කිරිපැත්තට මොඳික රෝහලේ බෙහෙත් ගන්නවා. එයාට හෘද ආශිත ආබාධයක් ඇවිල්ලා ඒ ටිකට තමයි මේ බෙහෙත් ටික ගන්න ගිහලා දැන් නැවතිලා ඉන්නේ. හරිද? හුස්ම ගන්න අමාරු වෙලා ඉතින් ඕවත් එක්ක ගිහලා නැවතිලා ඉන්නවා. කොහොම හරි දැන් ડોක්ටර් ඇවිල්ලා අම්මගෙන් අහලා තියෙනවා බොන බෙහෙත් මොනවද මොනවාට හරි බෙහෙත් ගන්නවද එහෙම කියලා ඉතින් මෙඩිකල් හිස්ටරි එක බලනවානේ. මේ බලනකොට අපේ අම්මා කියලා තියෙනවා අම්මා මෙහෙම ආතරටිස් වලට බෙහෙත් ගන්නවා කියලා සහ ඒ බෙහෙත් පෙන්නලා තියෙනවා. ඒකට ડોක්ටර් අහලා තියෙනවා මොකටද මේවා බොන්නේ මේවා බිව්වම වකුගඩු නාස්ති වෙනවනේ කියලා. දැන් පොඩ්ඩක් ඉන්නව බලන්න. ඔන්න අපේ රටේ බෙහෙත් වල සහ බෙහෙත් දෙන ડોක්ටර්ස්ලාගේ හැටි. දැන් එතකොට ආතරයිටිස් වලට බෙහෙත් දෙන්නේ කවුද? ඒ ડોක්ටර් කෙනෙක් දෙන්නේ. ડોක්ටර් කෙනෙක් කියන එක මොකද නේද නිකන් ඉතින්මන්සේ මනුස්සයෙක් වෙන්න බැරි දෙයක් හොඳට ඉගෙන ගන්න ඕන දෙයක් ඒක හදවතින්ම කරන්න ඕන දෙයක් හරි මම කියන්නේ මේ හැමෝම ડોක්ටර්ස්ලාට කියන චෝදනාවක් නෙමෙයි. ඉතින් ડોක්ටර්ස්ලා ඉතින් මනුස්සයෙක් බෙහෙත් දෙන්නේ. ඉතින් කොහමද ඉතින් දීලා තියෙන්නේ ડોක්ටර් කෙනෙක්නේ. ඉතින් තව ડોක්ටර් කෙනෙක්ම කියනවා යබුවම මොකද නාස්ති වෙනවා කියලා. මම කියන හදන්නේ මෙන්න මේක. දැන් අපේ රටේ බහුතරයක් අපිව දෙමව්පියෝ හදලා තියෙන නිසා අපේ දෙමව්පියන් එයාලගේ වැඩිහිටි හදලා තියෙන මොන හරි දෙයක් වෙච්ච ගමන් බෙහෙත් ගන්න. බහුතරයකට මේ කාරණාව තියෙනවා. පොඩි ළමයින්ගේ පව මොන හරි උනක් කෙම්බිරිසාවක් හැස්සක් හැදිච්ච ගමන් පට්ට ගාලා දුවලා ගෙවල් ළඟ තියෙන ડોක්ටර් ළඟට අරන් ගිහලා බයට හරි ආදරයට හරි මොකට හරි ගිහලා ඉතින් බෙහෙත් ටිකක් අරන් දෙනවා එපා. මට ඉන්නවා දරුවෙක්. මට ඉන්නවා අවුරුදු 3ක දරුවෙක්. එතකොට මගේ අවුරුදු 3 දරුවට මම එහෙම බෙහෙත් අරන් දෙන අම්ම කෙනෙක් නෙමෙයි. මගේ තාත්තා, මගේ දරුවාගේ සීයා කියන මට උනක් හිම්බිරිසාවක් කැස්සක් වෙච්ච ගමන් ගිහලා බෙහෙත්යක් අරන් දෙන්න බෙහෙත්යක් අරන් මං අරන් යන්නේ නැහැ. කවුරුත් කියනවාට මං අරන් ගිහලා එහෙම අරන් දෙන්නේ නැහැ මගේ දරුවට. මං දවස් දෙක තුනක් බලනවා. මං දවස් දෙක තුනක් බලලා. ඒ කියන්නේ මම මේ කියන්නේ වර්ස්ට්ම නම් දරුවා නිකන් හුස්ම ගන්න අමාරු වෙන්නම් අපිට තේරෙනවා නම් දරුවා නිකන් අමාරුයි වගේ එහෙම දෙයකදී ගෙදර තියන් ඉන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. සාමාන්‍ය උණක් හිම්බිරිස්සාවක් හැදුනම පොඩ්ඩක් දවසක් දෙකක් තුනක් බලන්න. හොඳ වෙනවා දරුවන්ට. එයාලට දෙන්න කොත්තමල්ලි ටිකක් තම්බලා දෙන්න, පොඩි ප්‍රමාණයක් දෙන්න. ඒට අමතරව ඔය සීතල කෑම බීමෙන් ටිකක් නවත්තලා එයාලට අර පෝෂදායී විදිහට හොඳ වෙනත් දෙයක් දෙන්න. ළමයින්වත් මේ ඊළඟට එන චූටි මේ අපේ ඊළඟ ජෙනරේෂන්ස් වත් ඔය බෙහෙතක් මොන හරි වෙච්ච ගමන් ගිහලා බෙහෙතක් ගන්න තැන ඉන්න එපා. මං වුණත් දැන් මං ওই කාරණාවන් දැනගත්තට පස්සේ මං දන්නවා ලෝකයේ අනිත් සාමාන්‍යයෙන් මම අහලා තියෙන රටවල් වල බහුතරයක් එහෙම එකපාරටම බෙහෙත් දෙන්නේ නැහැ මිනිස්සුන්ට. එතකොට මං වුණත් දැන් මේ කාරණාව දැනගත්තට පස්සේ මං වුණත් දැන් උණක් හිම්බිරිසාවක් එහෙම හැදුනම ගිහලා බෙහෙත් ගන්න යන්නේ නැහැ. දුම් අල්ලනවා, කොත්තමල්ලි බොනවා, සමහන් එකක් බොනවා. අර ස්වභාවික විදිහට හොඳ අපේ ප්‍රතිශක්තිකරණය රැක ගන්න ඕනේ නෙමෙයි දරුවන්ට හැම දෙයකම බෙහෙත් අරන් දුන්නම ඒ ළමයිගේ තියෙන ප්‍රතිශක්තිකරණය අඩාල වෙනවා. ඒක නිසා එහෙම කරන්න එපා. හැම දෙයකම බෙහෙත් අරන් දෙන්න එපා. ડોක්ටර්නේ කිව්වේ ડોක්ටර්නේ දෙන්නේ කියලා එහෙම ඉන්න එපා. බලන්න දෙන බෙහෙතක් උනත් මොනවද බලන්න. ඒවා Google කරලා බලන්න පුළුවන්. ඔයාගේ අම්මා තාත්තට ආච්චිට සීයාට එහෙම කවුරු හරි බෙහෙතක් දුන්නත් ඒවා Google කරලා බලන්න. දරුවන්ට බෙහෙතක් දුන්නත් ඒවා බලන්න. ඒ බෙහෙතක් ගන්න යන කලින් බලන්න අපිට මොනවද මේක මේ හොඳ කරගන්න පුළුවන් හෝම් රෙමඩීස් තියෙනවද? ගෙදරින් නම් හොඳ කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද? එහෙම බලලා ඒ දේවල් කරන්න. ව්‍යායාම කරන්න ඔය ගොඩාක් ස්වභාවික අපිට ගොඩාක් ලෙඩ රෝග සුවපත් කරගන්න පුළුවන්. පොඩි කාලේ ඉඳන් දරුවන්ට ව්‍යායාම පුරුදු කරන්න හරි ආහාර රටාවක් දෙන්න කඩකෑම දෙන්න එපා. ඔය ගොඩාක් දේවල් වලින් ඔය තියෙන ගොඩක් දේවල් අපිට වළක්ව ගන්න පුළුවන්. මම පොඩි කාලේ ඉඳන් කඩකෑම කාපු කෙනෙක්. බිස්කට් එහෙම ගොඩක් කාපු කෙනෙක්. කිරි පිටි හරියට බිව්ව කෙනෙක්. එතකොට මට ඒක තියෙනවා. මම ඒකට පුරුදු වෙලා හිටිය කාලයක් තිස්සේ. අදටත් ඒ පුරුද්ද තියෙනවා මට. මගේ ආසාවන් තියෙනවා. මම ඒකේ තියෙන වර්ස්ට් පැති දන්න නිසා මම අම්මා කෙනෙක් සහ මට තියෙන දුවෙක් නිසා මම එයාගේ සෞඛ්‍ය හිතන්න මම හරි විදිහට කනවා බොන. එතකොට මම කන බොන විදිහ මගේ දරුවා දකිනවා සහ එයාත් ඒ විදිහට කනවා බොනවා. එයාගේ අවතුන් පැවතුම් මේ විදිහට කරගන්නවා. මම ඇත්තට මෙහෙම වෙන්න උනේ මගේ දරුවා හම්බුණාට පස්සේ. මට කියන්න ඕනේ මෙන්න මෙච්චරයි. හැම දෙයකටම බෙහෙත් හොයාගෙන යන්න එපා.
බෙහෙත් වලින් සමහර විට ඔයාට නැති ලෙඩ ඇති වෙන්නත් පුළුවන්. බෙහෙත් ගන්න හැමදේ වර්ස්ට්ම නම් විතරක් දෙයක්. නැත්තම් යන්න එපා. ස්වභාවිකව ඔයා හොඳ කරගෙන වගේ දරුවන්ටත් ඔයගොල්ලෝ ඒ දේවල් එහෙම පුරුදු කරන්න. මට ඇත්තටම අර මගේ අම්මා ගිය වෙලාවේ ඒ ડોක්ටර් එහෙම කිව්වම මට ඉතින් හිතුණා ඒ කතාව. අපේ ගෙවල් ළඟ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මගේ අසනීපයකට මම ගිය වෙලාවේ ඒක මට තේරුණා ඒ ડોක්ටර් කිව්වා ඒක බෙහෙත් බොන්න ඕනම දෙයක් නෙමෙයි ඔයාට ඕනනම් මම බෙහෙත් දෙන්නම්කෝ කියලා. එතකොට මම ඒ ડોක්ටර් කිව්වනේ ඕනනම් දෙන්නම් කියලා. ඒ ඕනනම් දෙන්නම් කියන්නේ මේක ලොකු දෙයක් නෙමෙයි. මට මේක මම රෙස්ට් එකේ ඉඳලා හොඳ කරගන්න පුළුවන් දෙයක් කියලා දැන මට තේරුණ එකේ මම ඇත්තටම බෙහෙත් ගත්තේ නැහැ. ඇත්තටම මම එදා අනේ ડોක්ටර් දෙන්නකෝ කියලා බය වෙලා හරි ගත්තා නම් අනේ දෙයිනේ මගේ මේ හොඳට මේ නිරෝගීව තියෙන අභ්‍යන්තරයේ තියෙන මගේ මොනවද මගේ අභ්‍යන්තර තියෙන දේවල් නේද ඩැමේජ් වෙන්නේ. ඉතින් ඊට වැඩි හොඳයි එහෙම නොබී ස්වභාවිකව ওই දේවල් කරගන්න පුළුවන් එක. කියනවට චුට්ටක් කරලා බලන්නකෝ.